උසට පේන්නේ අඳින්නේ කොහොමද? ඔයාට කොටයි නම් ඔෆිස් එකේදී හරි පන්ති හරි ඔයාට මේ අත්දැකීම තියෙනවා. ඔයා කැපිලා පේන්නේ නැහැ කියලා ඔයාටත් හිතලා ඇති. උස අපිට වෙනස් කරන්න බැරි වුණාට අපිට අඳින විදිහින් අපිව උසට පේන විදිහට හදාගන්න පුළුවන් ඉලූෂන් එක. කොහොමද මේක කරන්නේ? ඉස්සෙල්ලාම පළවෙනි දේ තමයි ඔයාට ෆිට වෙන ඇඳුම් කනින්නේ. හරියටම ඇඟට ෆිට වෙන දේ. ඔය ස්ටයිල් එක හදාගන්න මේක තමයි බේසික්ම රූල් එක. ඇඟට වඩා ලොකු බැගි ඇඳුම් අඳින්න එපා. මොකද ඒක ලොකුවට පේනවා නිකන් මහත. කොට නිකන් කොටයක් වගේ තමයි පේන්නේ ඒකට. ඒත ෂර්ට් එක හරියට මැච් කරලා ටේල් කරලා අපි මේ ගැන ඉස්සරහට කතා කරනවා. ඒක බේසික් රූල් එකක් අනිවාර්යෙන් ඉදි කරන්න. දෙවෙනි එක තමයි පාට ගලපන. මේක ගොඩක් වැදගත් ටෙක්නික් එකක්. ඔයා මේකෙදි කරන්න ඕනේ උඩටයි පල්ලෙහාටයි ලොකු වෙනසක් නැති. ඒ කියන්නේ කන්ට්‍රාස්ට් එකක් නැති කලර්ස් චූස් කරන්න ඕනේ. උදාහරණයකට කලිසමට කළු එකක් එතකොට ෂර්ට් එක සුදු එකක් වගේ නම් මෙතන ලොකු කන්ට්‍රාස්ට් එකක් එනවා. එතන නික කැඩිලා වගේ පේනවා. අන්න එතනින් ඔයාලට මේක වෙනස් වෙන්න පුළුවන්. ඔයාලට මේ විෂුවල්ස් දැක්කම මේක හොඳට පේනවා. හැබැයි මෙහෙම කරනවා කියලා එකම පාට අඳින්න ඕනේ නෑ. එක නිකන් එකම කලර් එකේ ග්‍රේඩියන්ට් හරි නැත්නම් එක ළඟ පායන පාටවල උනත් මේකට ඔයාලට යූස් කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ලේයර්ස් එහෙම ලොකුවට කරන එක ඔය අඩු කරන්න. ඇඳුම් එකක් උඩ එකක් අඳින එක අඩු කරන්න. ලේයර්ස් කරන එක ගොඩක් හොඳ ෆැෂන් එකක් තමයි උනට. ඔයාගේ මේන් පර්පස් එක මේක නම් ඉස්සර පේන්න නම් ඒක ඔයා හරියට කරන්න ඕනේ. එතකොට ඊළඟ එක තමයි හෙයාර් ස්ටයිල් එකෙන් වි නැත්නම් හෙඩ් වෑස් වලින් ලොකු ඉම්පැක්ට් එකක් ගන්න පුළුවන්. ඔළුවට හරියට සෙට් වෙන විදිහ කොණ්ඩේ හදාගෙන නැත්නම් හෙයාර් ස්ටයිල් එක තෝරගෙන හරියට හෙඩ් වෑස් දැම්මම මේක ලොකු ඉම්පැක්ට් එකක් කරනවා ඉලූෂන් එක විදිහට වෙයි. ඒතර පස්වෙනි සපත්තු දාන්නේ. සපත්තු දැම්ම අනිවාර්යෙන් ඔයාලට ලොකු හයිට් එකක් එනවා. ඒකට ඔයා උසට පින්නත් හොඳ පෙනුමක් ලැබෙනවා. එතකොට ඔයාට බූට්ස් එතකොට අඩි උස මොකක් හරි සපත්තුවක් මේකට යූස් කරන්න පුළුවන් ඔය මේන් පර්පස් එක. හොඳට මතක තියාගන්න මේක ටිකක් උපදේශ ටිකක් විතරයි. ඇත්තනම වැදගත් වෙන්නේ ඔය කොන්ෆිඩන්ට් ඔයා අඳින එක කියන විතරයි. උස අඩි කියලා ඔය ෆැෂන් එක ලිමිට් කරන්න පේනවා. ලිමිට් කරන්න එපා. ඔයාගේ පෙනුමින් ලොකු ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් හරියට ඇඳුම් තෝරගෙන. so ඒක තමයි මේ වීඩියෝ ගේම් එක අපි මේ ගැන කතා කරමු. මාව ෆලෝ කරලා තියෙන්න.